ආයිබන් 2026 ළමයි. ඉතින් කොහොමද අපිට එක්සෑම් එකට පුතේ මාස 4කටත් අඩු කාලයක් තියෙන්නේ. ඉතින් මේක තමයි හොඳම අවස්ථාව. අලුතෙන් පටන් ගන්න හිතාගෙන ඉන්නවා නම් ඉතින් SFT අවුල් වෙච්ච අය ඉන්නවා නම් ඒ වගේම සෙකන්ඩ් සයි කරන අය රිසල්ට් ආවට පස්සේ අලුතෙන් පටන් ගන්න අය ඉන්නවා නම් විෂය ධාරා මාරු කරපයි ඉන්නවා නම් මේක තමයි හොඳම අවස්ථාව වැඩේ පටන් අරගන්න. ඉතින් මේ මාස 4 හොඳටම ඇති මේ වැඩේ ගේමක් ගහලා සුපිරි රිසල්ට් එකක් දාන්න. ඉතින් ඒක වගකීමෙන් කියනවා. ඉතින් ඒ ගැන අපි මේ වැඩේ ගොඩ දාගන්න අපි හදපු සුපිරිම ප්ලෑන් එකක් තියෙනවා පුතේ. ඒ තමයි SFT Mark Hunter Revision. ඉතින් මේ ප්‍රෝග්‍රෑම් එකට දැනටමත් සම්බන්ධ වෙච්ච දරුවෝ දන්නවා. ඉතින් අපි අලුතෙන් පටන් ගන්න මේ මාස 4 ප්‍රෝග්‍රෑම් එක රිසල්ට් ආවට පස්සේ විශේෂයෙන්ම. ඉතින් මොකද්ද මේක වෙන්නේ? ඇයි මේකට Mark Hunter Revision කියන්නේ? මේකට Mark Hunter Revision කියන ළමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තින්නේ මාසෙන් මාසෙට ඔයගොල්ලන්ගේ පේපර් එකේ ලකුණු කවර් වෙන විදිහට. උදාහරණයක් විදිහට අප්‍රේල් මාසේ ලකුණු 35ක්, ඒ වගේම මැයි මාසේ ලකුණු 35ක්, ජූනි මාසේ ලකුණු 35ක්. ඉතින් ඒ විදිහට පේපර් එකේ ලකුණු ටික කවර් වෙන විදිහට තමයි මේ ප්‍රෝග්‍රෑම් එක හදලා තියෙන්නේ. ඉතින් ජූනි මාසෙ ඉවර වෙනකොට ඔයගොල්ලන්ට සිලබස් එක සම්පූර්ණයෙන්ම ඉවර කරගන්න පුළුවන් පාඩම් 25ම. ඉතින් අන්තිම මාසේ අපි යොදාගෙන තියෙන්නේ තනිකරම පේපර් සාකච්ඡා කරන්න. ඉතින් ඔයගොල්ලෝ ඕනම දරුවෙට සම්බන්ධ වෙන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එකත් එක්ක. ඉතින් ලයිව් ක්ලාසස් යන්නේ රෙකෝඩින් බලන්නත් පුළුවන්. ඉතින් අපේ වෙබ්සයිට් එක හරහා. ඉතින් අපේ වැඩසටහන කොහොමද වෙන්නේ? ඉතින් පුතේ විශේෂම දේ තමයි අපි උපරිම උත්සාහ කරන ඔයගොල්ලෝ පන්තියට සම්බන්ධ වෙලා දින කිහිපයක් ඇතුළත ටියුට් ගෙදරට එවන්න. ඒ වගේම අපි වෙනම වැඩසටහනක් හදලා තිනවා ඔයගොල්ලන්ට ඒ අවස්ථාව අනුව එන ප්‍රශ්න වලට උත්තර දෙන්න. ඒ කියන්නේ ඔයගොල්ලෝ පේපර් කරද්දී ටියුට් එකේ ප්‍රශ්න කරද්දී ඔයගොල්ලන්ට එන ප්‍රශ්න වලට උත්තර දෙන්න අපි වෙනම නම්බර් එකක් හඳුන්වා දීලා තියෙනවා. ඉතින් ඒ වගේම තමයි පේපර්ස් අපි මේ මාසෙත් ඔයගොල්ලන්ට පේපර් දෙකක් ගෙදරට එවනවා. ඒ පේපර් දෙක ඔයගොල්ලන්ට පුළුවන් ලියලා PDF කරලා අප්ලෝඩ් කරන්න. එතකොට අපි ඒක මාකින් කරලා ඔයගොල්ලන්ට ලකුණු දාලා එවනවා. ඒ වගේම හැම ලෙසන් එකකටම අදාළ පාස් පේපර් ඩිස්කස් කරනවා. ඉතින් අපේ වෙබ්සයිට් එක හරහා තමයි ඔයගොල්ලන්ට පාඩම් වල රෙකෝඩින් බලන්න පුළුවන්. ඉතින් ඒක මොකද අපි එහෙම කරලා තියෙන ඔයගොල්ලන්ට පිළිවෙලට මේ වැඩේ කරගන්න ඕන නිසා. ඉතින් මේකට පුතේ මාසික ගාස්තුව විදියට මාසෙන් මාසෙට රුපියල් 3500ක් තමයි ආයෙ වෙන්නේ. ඉතින් මේකට මේ ගාස්තු වලට ඔක්කොම ඇතුළත් ඒ කියන්නේ ටියුට් ඔයගොල්ලන්ට ගෙදරට එවනවා. ඒ හැම දෙයකම තමයි ඊට වඩා 7-5ක්වත් ආයෙ කරන්නේ නැහැ. ඉතින් අපි බලමු අප්‍රේල් මාසෙ මොනවාද අපිට තියෙන වැඩසටහන්. ඒ වගේම ඔයගොල්ලන්ට තියෙනවා මෙතන අපි දවස් දෙකක් තියරි රිවිෂන් වලට වෙන් කරලා තියෙන සතියේට පේපර් වලට එක දවසක්. ඉතින් අප්‍රේල් මාසෙ පුතේ ඔයගොල්ලන්ට ටියුට් 7ක් ගෙදරට ලැබෙනවා පාඩම් 8කට අදාළව. හරිද? මොකද එක පාඩම් දෙකක් එක ටියුට් එකේ තියෙන නිසා තමයි ටියුට් 7ක් ලැබෙන්නේ. ඉතින් මේ තියෙන වර්ගඵලය හා පරිමාව ටියුට් එක. ඒ වගේම මේකේ පයිතග්‍රස් සම්බන්ධය එකක් තියෙනවා. ඊළඟට මේ තියෙන්නේ ත්‍රිකෝණමිතිය ටියුට් එක. හරිද? මේ තියෙන්නේ බලය ටියුට් එක. මේ තියෙන්නේ කාර්ය ශක්තිය ක්ෂමතාවය ටියුට් එක. මේ තියෙන්නේ භ්‍රමණ චලිත. මේ තියෙන්නේ විද්‍යුතය. ඉවර නෑ. මේ තියෙන්නේ තාපය. හරිද? ඒ වගේම තමයි ඉතින් මේ ටියුට් ඉතාම ගුණාත්මක ටියුට් සෙට් එකක්. ඒ වගේම තමයි ඔයගොල්ලන්ට ඇත්තටම ලොකු වියදමක් යන විදිහට මේ ටියුට් හදලා තියෙන්නේ. ඉතින් මේ විදිහට MCQ පේපර් දෙකක් එවනවා පාඩම් දෙකට අදාළව. බලය හා යාන්ත්‍රික ශක්තිය වගේම ෆුල් පේපර් දෙකක් ඔයගොල්ලන්ට එවනවා. මේක තමයි ඔයගොල්ලන්ට ලකුණු දෙනවා කියලා මම කිව්වේ. ෆුල් පේපර් දෙකක් පුතේ ඔයගොල්ලන්ට මේ විදිහට එවනවා. ඉතින් මේ වගේ ලොකු පැක් එකක් තමයි ඔයගොල්ලන්ට එවන්නේ ගෙදරට හැමෝටම. ඉතින් මේ පාඩම් 8 අපි අප්‍රේල් මාසය ඇතුළත අවසන් කරනවා. ඉතින් ඔයගොල්ලන්ට පුළුවන් අප්‍රේල් 20 හෝ ඊට කලින් අපේ පන්තියට ලියාපදිංචි වෙන්න. ඒ අවශ්‍ය දේවල් ටික කරලා ඉතින් මේ තියෙන පාඩම් ටික මම කියපු ටික තමයි ඉතින් කවර් වෙන්නේ. ඒ වගේම මැයි මාසේ මොනවද කවර් වෙන්නේ? තාප රසායන, චාලක රසායන, බයෝ පාඩම, බහුවායක, ජෛව රසායන, කණ්ඩායක ජ්‍යාමිතිය, පරිගණකය සහ මෙහෙයුම් පද්ධති කියන මේ පාඩම් සෙට් එක කවර් වෙනවා. ඉතින් ජූනි මාසෙත් මේ විදිහටම පාඩම් සෙට් එකක් අපි හදලා තියෙනවා. තරල පදාර්ථයේ යාන්ත්‍රික ගුණ, රසායනික කර්මාන්ත, ස්වභාව නිෂ්පාදන, පරිසරය, මිනු උපකරණ, අන්තර්ජාලය, මෘදුකාංග සහ සංඛ්‍යානය කියන පාඩම් සෙට් එක. ඉතින් කොහොමද මේ පාඩම් ටික කවර් වෙන්න පුතේ? ඉතින් ඔයගොල්ලන්ට ඕනම දරුවෙට සම්බන්ධ වෙනවා. විශේෂයෙන්ම SFT වලට ඒකක් ගන්න කැමති ඕනම දරුවෙට මේ වැඩසටහනත් එක්ක සම්බන්ධ වෙන්න පුළුවන්. ඉතින් අන්තිම මාසේ අපි පාඩම් කරන එක පාඩම් වශයෙන් කරන එක වෙනකොට අපි ටාගට් පේපර් 10ක් ඔයගොල්ලන්ට කියලා කරවලා ඒව සාකච්ඡා කරලා ලකුණු දෙනවා. ඉතින් මොකද අපි විභාගයට රෙඩි වෙන්න ඕනේ අවසාන මාසේ. ඒ නිසා ඉතින් එහෙනම් ඕනම දරුවෙට සම්බන්ධ වෙන්න පුළුවන්. මේ දින මේ එක එක විෂයන් වල SFT ඇතුලේ සබ්ජෙක්ට් පහක් තියෙනවානේ. මේ සබ්ජෙක්ට් පහේ මොනකටද ලකුණු හම්බෙන්නේ කියලා මේ තියෙන්නේ. ඉතින් මේ ඔයගොල්ලෝ ප්‍රශ්න තෝරගන්න විදිය අනුව මේ වෙනස් වෙන්න පුළුවන්. හරිද? ඉතින් ඕක තමයි මාක් හන්ටර් රිවිෂන් එකේ කතාව. ඉතින් තාම chance එක තියෙනවා වැඩේ කොට දාගන්න කැමති ප්‍රමාද නැතුව වැඩේට සම්බන්ධ වෙන ඕනම දරුවෙට අපි බය නැතුව කියනවා හරි සැලසුමකට වැඩ කරලා
අපි ගේමක් ගැවුවොත් අනිවාර්යයෙන් මේකට යන්න පුළුවන් පුතේ එහෙනම් SFT Mark Hunter revision එක කතාව ඒක ඉතින් අපේ WhatsApp channel එකේ ඔක්කොම අපේ bank details ඒ සියල්ල දානවා ඔයගලන්ට පුළුවන් ඒකට සම්බන්ධ වෙලා ඒක ගැන දැනගන්න එහෙනම් හැමෝටම ජය වේවා